මේ ෆේෂල් එක මම කියලා දෙන්නේ ටීනේජර්ස්ලට. ඉතින් ඔයා ටීනේජර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ටීනේජර් කෙනෙක් විදිහට ඉන්නකොට තියෙන ස්කින් එක තමයි අපිට තියෙන හොඳම ස්කින් එක. මේ කාලේ ඔයාලා මූණට පාවිච්චි කරන දේවල් කරන දේවල් අනුව ඔයාගේ අනාගතයේදී ඔයාට හම්බෙන්න තියෙන ඔයාගේ ස්කින් එක තීරණය වෙනවා. මම මේ ෆේෂල් එකේදී ඉස්සෙල්ලම කරන්නේ මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගන්නවා. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙනකොට රයිස් වෝටර් එකක් යූස් කරන්න. ස්කින් එක හොඳට ක්ලෙන්ස් කරගත්තට පස්සේ ඊළඟට මම කරන්නේ මගේ මූණ හොඳට ස්ක්‍රබ් කරගන්න එක. මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ කෝපි කහ මීපැණි සීනි. ගොඩක් ටීනේජර්ස්ලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එයාලගේ හෝමෝන් චේන්ජ් එකත් එක්ක එයාලගේ මූණේ පිම්පල්ස් එන්න පටන් ගන්න එක. ටීනේජර් කෙනෙක් විදිහට ඉන්නකොට ඔයාගේ ස්කින් එකේ පිම්පල් එන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කාලේ ඔයාලගේ පිම්පල් වලට ට්‍රීට්මන්ට් කරනවා කියලා ගොඩක් කෙමිකල් තියෙන දේවල් යූස් කරන්න මම නම් කොයිම වෙලේවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ටීනේජර් කාලේ මේ වගේ සැර දේවල් පාවිච්චි කරාම ඔයාගේ ස්කින් එකේ ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙන ස්කින් බැරියර් එක නැති වෙනවා. ස්කින් බැරියර් එක නැති වෙනවා කියන්නේ කොහොමත් අවුවට කෙලිම නිරාවරණය වෙනකොට ඔයාගේ ස්කින් එකට ලොකු ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඒ වගේම පිම්පල්ස් වැඩි වෙනවා. එතකොට පිම්පල් වලවල්, මාක්ස්, ඩාර්ක් ස්පොට් මේ හැම දෙයක්ම ඔයාගේ මූණේ ඇති වෙන්න පටන් ගන්න මේ කාලේ. ඊට පස්සේ ඉතින් මුළු ජීවිත කාලෙම මේවට ට්‍රීට්මන්ට් කර මේවට සොලියුෂන් හොය තමයි ඕගොල්ලන්ට ඉන්න සිද්ධ වෙන්නේ. තප්පර 10ක් 15ක් හොඳට මූණ ස්ක්‍රබ් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මගේ මූණ මාරම ක්ලියර් වෙලා තියෙන මේ ස්ක්‍රබ් එකෙන්. හරිම සොෆ්ට් ගතියක් තමයි මට ෆීල් වෙන්නේ. ස්ක්‍රබ් එකට පස්සේ මම පාවිච්චි කරන්නේ මේ ෆේස් පැක් එක. ඉතින් මේ ෆේස් පැක් එක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ හාල් පිටි, අමු කහ. ඔයාලට අමු කහ නැත්නම් කස්තුරි කහ පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මම මේ පැක් එක මික්ස් කරගෙන තියෙන යෝගට් එකකින්. ඉතින් ඔයාට තියෙන ගොඩාක් පිම්පල් තියෙන ස්කින් එකක් නම් යෝගට් එකකින් මික්ස් කරන්න එපා. ඒකට ඔයාට පුළුවන් ඇලෝවෙරා ජෙල් එකක් පාවිච්චි කරන්න. මේ ෆේස් මාස්ක් එක ගොඩාක් බෙනිෆිට් තියෙන ෆේස් මාස්ක් එකක්. මම මේකේ කියලා දීපු එක ස්ටෙප් එකක්වත් මිස් කරන්න එපා. අනිවාර්යයෙන්ම මේකේ මම කියලා දීපු විදිහටම ස්ටෙප් බයි ස්ටෙප් කන්ටිනියු කරන්න ඕනේ. එතකොට තමයි මේ ෆේෂල් එකේ තියෙන හොඳම රිසල්ට් එක ඔයාට ගන්න පුළුවන්. මේ ෆේස් පැක් එක ඕනම ස්කින් ටයිප් එකකට පාවිච්චි කරන්න පුළුවන්. මං කිව්ව විදිහටම හරියටම ස්කින් ටයිප් එක අනුව අදාළ ඉන්ග්‍රීඩියන්ට් වෙනස් කරලා තමයි මේ පැක් එක පාවිච්චි කරන්න ඕනේ. මේ ෆේස් පැක් එක ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් ඉඳලා ඔයාට පුළුවන් මේක නෝමල් වෝටර් වලින් වොෂ් කරලා රිමූව් කරලා දාන්න. මම මෙතනදී ඔයාලට වීඩියෝ එකක් කරන්න ඕනේ හින්දා මම මේක වේලෙනකන් හිටියේ නැහැ. ඇත්තට මේ ෆේස් පැක් එක ඇප්ලයි කරපු මේ චූටි වෙලාවට මගේ ස්කින් එක මාරම ලස්සන විදිහට ක්ලීන් වෙලා ග්ලෝ වෙලා තිබ්බා. ඊට පස්සේ ඔයාගේ මූණ පිහදෙන හැම වෙලාවකම අමතක කරන්න එපා. ඇඟ පිහදෙන ටවල් එකකින් මූණ පිහදන්න යන්නේ නැතුව පිරිසුදු ෆේස් ටවල් එකක් එහෙම නැත්නම් ටිෂු එකකින් ඔයාට ඔයාගේ මූණේ තියෙන වතුර ටික අයින් කරගන්න පුළුවන්. ෆේෂල් එක කරලා ඉවරනට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක හීල් කරන්න පුළුවන් ක්‍රීම් එකක් නැත්නම් ඇලෝවෙරා ජෙල් එකක් පාවිච්චි කරන්න. මේ ෆේෂල් එක සතියට එකපාරක් වගේ කරා නම් හොඳටම ඇති. මේ ෆේෂල් එක කරලා අවුව යන්න එපා. ගෙදර ඉන්න දවසක වගේ ෆේෂල් එක කරන්න මේක ගෑනු පිරිමි ભેදයකින් තොරව ඕනම කෙනෙක්ට මේ ෆේෂල් එක කරන්න පුළුවන්. ඉතින් පොඩි කාලෙම කෙමිකල් දේවල් පාවිච්චි කරන්නේ නැතුව ස්වභාවික දේවල් වලින් විසඳුමක් හොයාගමු.